අද සමාජයේ තරුණ මහරු දෙපාර්ශ්වයටම තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි අධික තරබාරුව කියන්නේ. ඉතින් මේ තරබාරුව අඩු කරන්න නොයෙකුත් ව්‍යායාම සහ නොයෙකුත් ඩයට් කොන්ට්‍රෝල් කරත් තරබාරුව අඩු නොවී ඉන්න අයට තමයි මේ විසඳුම තියෙන්නේ. ප්‍රධාන වශයෙන්ම ලෝකයේ පිළිගත්තු ප්‍රධාන ප්‍රතිකාරයක් තමයි මේ පැට් පීසින් කියන ප්‍රතිකාරය. ෆුල් ස්කැල්ප්ටින් කියන ප්‍රතිකාරය. දැන් අපි මේ කරන්න දෙවනි සෙෂන් එක මේ පැට් පීසින් එක විශේෂයෙන්ම ඇබ්ඩොමිනල් ෆැට් එක උදරයේ මේද ස්තරය අඩු කරන්න කරන ප්‍රතිකාරය. ඉතින් ඔබ මේ දකින්නේ ඇන්ටි පැට් පීසින් මෙම්බ්‍රේන් කියන ජෙලි පෑඩ් එක. ඇන්ටි පැට් පීසින් මෙම්බ්‍රේන් ජෙලි පෑඩ් එකේ අපි මුලින්ම මේ ප්‍රතිකාරයෙන් ඉස්සෙල්ලා මේ අපි කරන්නේ තුන්වෙනි ප්‍රතිකාරය අද. මම දැක්කට වඩා ගොඩාක් අඩු වෙලා තිනවා. විශේෂයෙන් අපි මැන්නට පස්සේ දැන් අඟල් 4ක් විතර අඩු වෙලා තිනවා තුන්වෙනි සෙෂන් එකේදී. මේ ඇන්ටි පැට් පීසින් ප්‍රතිකාරය කරන්න ඉස්සෙල්ලා මේ ජෙලි පෑඩ් එක අපි භාවිතා කරන්න ඕනේ උදරයට. දාලා තමයි අපි පැට් පීසින් පෑඩ් පාවිච්චි කරන්නේ. මේ ඇන්ටි පැට් පීසින් පෑඩ් මගින් කෙරෙන්නේ හමේ අභ්‍යන්තරය සහ හමට කිසිදු හානියකින් තොරව මේ ප්‍රතිකාරය සිදු කිරීම. මේ ඔබ දකින්නේ කූල් ස්කැල්ප්ටින් ප්‍රතිකාරය පළවෙනි පියවර. එතකොට මේකෙන් වෙන්නේ -5 වෙනකම්ම හැමේ අභ්‍යන්තරයේ ඇති මේද තෙල් තට්ටුව දිය කළ හරිනවා මේ උපකරණය මගින්. මේකෙදී වැකියුම් එකක් සහ රිලැක්ස් වීමක් මගින් හැමේ අභ්‍යන්තරයේ ඇති තෙල් තට්ටුව බුරුල් වෙනවා වගේම කැඩීමට ලක් වෙනවා වගේම අධික සීතලක් ඇතුළට ගමන් කරලා මේ ෆැට් සෙල්ස් දිය කිරීම වගේම ෆැට් සෙල් අකර්මණ්‍ය වෙලා පැට් සෙල්ස් ශරීරය තුළින් ඉවත් කිරීමට සලස්වනවා. ඒක තමයි ප්‍රධාන අරමුණ මේ ප්‍රතිකාරය. මේ ප්‍රතිකාරය ඔබ කරගෙන යනකොට ඔබ දකිනවා මේ ඩිස්ප්ලේ එක. මේ ඩිස්ප්ලේ එකේදීත් පෙන්නනවා මේ මයිනස් අගය මේ තියෙන උපකරණේ. ඒ වගේම ෆැට් සෙල්ස් කොහොමද ඇතුලින් කැඩෙන්නේ කියලා මේ ඔබට ඩිස්ප්ලේ එකෙන් පෙන්නනවා. ඒ වගේම හැමේ අභ්‍යන්තරයට කොච්චර ප්‍රමාණයක් මේක ගමන් කරනවද සහ ෆැට් සෙල් කැඩෙනවද කියලා මේ කම්පියුටර් ඩිස්ප්ලේ එක මගින් පෙන්නනවා. දැන් මෙතන තියෙන්නේ -5ක් අගයක් තමයි අපි දාලා තියෙන්නේ තුන්වෙනි සෙෂන් එකේ හින්දා. ඉතින් මේක ලෝකයේ ජනප්‍රියතම ප්‍රතිකාර ක්‍රමයක් තමයි මේ පැට් පීසින් ප්‍රතිකාරය. කූල් ස්කැල්ප්ටින් කියන නමින් හඳුන්වන මේ ප්‍රතිකාරය. බොහෝ දෙනෙක් අපෙන් විමසන කාරණයක් තමයි මේ ප්‍රතිකාරයෙන් වේදනාවක් දැනෙනවද, මේ ප්‍රතිකාරයෙන් අතුරු ආබාධ තියෙනවද කියන එක. ඒ වගේම වයස් භේදකින් තොරව මේ ප්‍රතිකාර කරන්න පුළුවන් දෙයි කියලා. ඇත්තටම ගත්තාම මේ ප්‍රතිකාරය කිසිදු වේදනාවක් ඇති වෙන්නේ නැහැ. මේ ප්‍රතිකාරය මගින් වැකියුම් වීමක් සහ ඇතුළට කූල් එකක් දැනුණත් කූල් එක හැමට දැනෙන්නේ නැහැ. අපේ කරන පුද්ගලයාට දැනෙන්නේ නැහැ. ඇන්ටි පැට් පීසින් මෙම්බ්‍රේන් එක කියලා මෙතන දාලා තියෙනවා. මේ මෙම්බ්‍රේන් එකෙන් සීතල ලොකුවට දැනෙන්නේ නැහැ. ඒ වගේම ඒම අතුරු ආබාධයක් කිසිදු අතුරු ආබාධයක් ඇති වෙන්නේ නැහැ. මොකද අතුරු ආබාධ නැති වෙන විදිහට තමයි මේ ප්‍රතිකාරය සකස් කරලා තියෙන්නේ. මේ ඇන්ටි පැට් පීසින් මෙම්බ්‍රේන් එක වගේ සේෆ්ටි ප්‍රොසීඩියර් මේ ප්‍රතිකාරයත් එක්ක තියෙනවා. ඒ වගේම මේ ප්‍රතිකාරය කරන්නේ සුසුකම් ලැබපු වෛද්‍යවරයෙක් මේ සම්බන්ධව ඉගෙනගත්තු පැට් පීසින් ප්‍රතිකාර සම්බන්ධව පුහුණුවක් ලැබපු වෛද්‍යවරයෙක් තමයි මේ ප්‍රතිකාර කරන්නේ. එම වෛද්‍යවරයා දන්න කොපමණ වැකියුම් එකක් කොපමණ මේ ෆ්‍රීස් එකක් අපි මේ ඉගෙනට පළවෙනි සෙෂන් එකේ දෙවෙනි සෙෂන් එකේ තුන්වෙනි සෙෂන් එකේ කරන්න ඕනද කියලා. ඉතින් ඒ වගේ පළපුරුද්දක් ඇති වෛද්‍යවරයෙක් සහ කාර්ය මණ්ඩලයක් මේම රෝහලේ බුද්ධ පිටහච රෝහලේ ඉන්නවා. අපිට වගකීමක් ඇතුව ෆැට් එක අඩු කරගන්න, ඒ වගේම තරබාරුකම අඩු කරගන්න, උදරයේ අනවශ්‍ය මේද ස්තරය අඩු කරගන්න සහ ඉන ප්‍රදේශයේ මේද ස්තරය සහ මේ කලවා ප්‍රදේශයේ මේද ස්තරය මේ පැට් පීසින් උපකරණය මගින් කූල් ස්කැල්ප්ටින් උපකරණය මගින් අඩු කරගන්න අප රෝහලේ බුද්ධ පිටහච රෝහලේ සකස් කරලා තියෙනවා. ඊට ප්‍රස්තාව ඔබට සකස් කරලා දීලා තියෙනවා. ඉතින් ඔබට සාධාරණ මිල ගණන් යටතේ අප රෝහලෙන් ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. මේ ප්‍රතිකාරයෙන් පස්සේ අපි පැය 12ක් යනකම් නාන්න හොඳ නැහැ. සාමාන්‍යයෙන් සබන් සහ ෂැම්පූ ආලේප කිරීමෙන් වළකින්න ඕනේ. විශේෂයෙන්ම ව්‍යායාම කිරීමෙන් වළකින්න ඕනේ.
පොඩි අර ඒ පැට්පීසින් උපකරණය දාපු තැන පොඩි රතු වීමක් ඇති වුණත් ඒක පැය 3-4කින් නැති වෙලා යනවා. අනෙකුත් කිසිදු අතුරු ආබාධයක් ඇති වෙන්නේ නැහැ. කෑම සම්බන්ධව ඔබ වෙනදා කන කෑම ආහාර පුරුද්දක් ගත්තට කමක් නැහැ. විශේෂයෙන්ම වෛද්‍යවරයා කියනවා නම් මේ කෑම නොගත යුතුයි කියලා ෆැට් එක වැඩි වෙනවා කියලා ඒවා නොගෙන මේදය වැඩිපුර තියෙන ආහාර විශේෂයෙන් සීනි වැඩිපුර තියෙන ආහාර සහ විශේෂයෙන් කාබෝහයිඩ්‍රේට් අඩංගු බත් සහ පාන් වර්ග වැඩිපුර නොගෙන එම සිටීම තුළින් සහ ව්‍යායාම කරාට කිසිම ප්‍රශ්නයක් නැහැ. පැය 24කින් පස්සේ ව්‍යායාම කිරීම තුළින් අපිට ඉක්මනට මේ තරබාරුකම අඩු කරගන්න පුළුවන්.